අර නේද බං මම හිතුවේ අර එහෙම දෙයක් කරයි කියලා හොඳේ. ඕයි මාත් හිතුනේ ඌ එහෙම දෙයක් කරයි කියලා. හැබැයි හොඳේ සිරාවට. අඩ ඔබලා දෙන්න විතරක් නේ බං. යකෝ මම හිතුවේ නෑ ඌ එහෙම දෙයක් කරයි කියලා. හැබැයි ඉතින් ඌගේ මූණ දැක්කම මට පව් කියලා හිතුණා ඌ. මටත් මොනා කරන්නද? මේ මොකද බං අරුගේ මූණ එකපාරට මේ අමුතු උනේ? මොකක් හරි ගඳක් කතාවද බං? නෑ මම මේ එකපාර නිකන් බඩ ගඳක් වගේ ආවා. මේ ඔබලා දෙන්නට මම මේ වැන්දලා කියන්නේ. ඔය රිදිටි කරන් මේවා කරන් තු අනේ ඵලයන්කො නැට් එකට වань. අමුතු ගඳක් ඒක හොඳේ. අඩෝ මචං මේ මුංගි ගෑණි පාල්ල මම නම් නෙවෙයි ඇරියේ. ඉස්සර කරපන්. උඩේ ගෑණි පල්ලා දෙනව බලපන් තෝ කන බෑන. අඩෝ මේ මන්නන් නෙමෙයි ඈ. අඩෝ ඔන්න ඕකනේ මම උඹලා ඉතින් කක්ක ගොඩවල් එන්න හදනවනේ. යකෝ මේ වගේ පොඩි පඩේකටත් උඹලා දෙන්න සැලෙනවා කියන්නේ වැඩක් නෑනේ මචං. කවුද ඇරි කියලා කියපන් ඉතින් අය වැඩක් නෑනේ. මොනාද බං? මුංගි අපිට මූ බලහම මූ තමයි පඩේ අරින්නේ නැත්තේ බං. අපිට ටෝක් දුන්නා. ඕ තෝ නේද පඩේ හරියේ? කියපන් තෝ ඇරලි වෙලා පාඩු ඉන්නව නේද? ඵලයන්ක යන්න. ඔව් මේ සද්දන තියාගන්න එපා. උඹලා දෙන්න මං ගැන එහෙම තිතානේ අඩෝ මේ ඔය වගේ පොඩි හුලම් පඩේකට උඹලා දෙන්න හිතනද මගේ ආත්ම ගරුත්වය මං පාවා දෙයි කියලා ජීවිතේට නෑ බං ජීවිතේට නෑ අයියෝ යැචි ඔය පඩේ කතාව නවත්තමු ඔය දැන් නේද බං ඇතිනේ ඇති නැත්තම් චොර වෙනවා කට්ටිය. ඔව් ඉවරයක් නෑ දැන් ඕකම නෑ මේ පඩේ කතාව එක්ක නවත්තන්න බෑ කියන්නේ වගේ පඩේරික හම්බුලා සවුරමයි අරලා තියෙන්නේ. මන්දරි උඹලා දෙන්න මෙතන හෑන්ඩ් ෆයිට් කර හිටියේ උඹලා දෙන්නගෙන් කාට හරි තමයි කියේ මට ඔයින් සද්දේවනේ හොඳේ මයි කන් හොඳට ඇහෙනවා අඩෝ මේ අපි හෑන්ඩ් ෆයිට් එකක් දාලා හිටියේ නේද බං? අඩෝ මේ හෑන්ඩ් ෆයිට් එකක් දාලා හිටියේ අපිට දෙලු දෙයක් කරගන්න බෑ වුණා නේද බං? මේක හරියන්නේ නෑ මචං අද මේ පඩේ කතාව මම මෙතනින් ඉවර කරනවා අද මෙතනින් නිමා කරනවා මේ පඩේ කතාව දින දෙක හැත්තියක් දැන් මොකද්ද අපිට කරන්න හදන්නේ? නේද බං? මූ සැකයි මට නම් හොඳේ. ඌ තමයි හරියේ වුණා. ඌ පිළිගන්නේ. මේ මචං සම්මතේ හැටියට මචං හුලම් පඩේක ගඳ වැඩි බොම පඩේක ගඳ අඩුයි එහෙනම් ඔබලා දැන් කවුද ඇරි කියලා මම හරියටම බලන්නම් දැන් නැත්තේ දැන් අපි ගියාම මොකද්ද කරන්න කියන්නේ නේද බං? මේ කල්ල හවල ඉටලේ දන්නේ. අලු කර කාමරේ යන්න මොනා කරන්නද බං? කියපන් බං. මම කරුවල කාමරවලට එක්කන් ගිහලා මේ ආතල් දෙන්නේ පළවෙනියට උඹ අරපන් දෙයියනේ කියලා සද්දෙට හොඳ පඩයක් මේ මූ බලන් හරියට මම මේ පඩේ අතේ තියා ඉන්නේ ඌ කියන්නේ පඩනේ. පොඩ්ඩයි ඉවසන්න. පොඩ්ඩයි ඉවසන්න. මම බලන්න පඩේ ඈ. හප්පුලා ඔය නුඩු නේද අද සොරි වෙන්න ඕනේ අවුලන්නේ නේ ගිහින් එන්නම් මල්ලියා. අඩෝ මචං මේ යකෝ අන්නරට රෙවුනේ බා හට්ටි ලවුනේ අන්නරට රෙවුනේ බා මාරා කේසි හරි මේ ඉරිද්ද වැඩ නැහැ අම්බර හොඳේ මට ඊනේ කියලා අරපන් බලන්න පඩයක් බලමු try කරලා පඩයක් යවා ගන්න. ඒ ඕයි මටත් බඩ ගියා කියනකො. හට්ටි ලවුනේ මොනවාද බං කරගන්නේ අපෝ පඩයක් අරින්න බං උඹලට උත්තර දෙයක් වෙනවද මහත්තයෝ මොනවා කරගන්නවද මන් දන්නේ මේ උඹලගේ මහලොකු පඩයක් හින්දා බලපන් බඩක් ගියා මම යනවා යන්න යකෝ. සුනකනේ සලබව අද කොමට තිබුණේ නම් අද විතර නොවේ මේ තරම් සුසුම් මට කියනවාද වැඩියාද දෙයට ඇයි දුන්නේ රිදුම් බුදු සුනකනේ සලබව අද කොමට තිබුණේ නම් අද විතර නොවේ මේ තරම් සුසුම් මට කියනවාද